හරි මේ වීඩියෝ එකකින් අපි බලන්න යන්නේ මේ බෝයා BY-V3 කොම්බෝ කියන වයර්ලස් මයික්‍රොෆෝන් එක අන්බොක්ස් කරන්න. ඇතරම ගත්තොත් එහෙම මේකේ මයික් දෙකක් තියෙනවා. එතකොට අනිත් පැත්තට ෆෝන් එකට ගහන ජැක් එකේ ටයිප් C එකටත් මැච් වෙනවා, ලයිට්නින් එකටත් මැච් වෙනවා. එතකොට මේකේ තියෙනවා වෙනම ටයිප් C එකට විතරක් ගන්නත්. හැබැයි අර මම කෝපටත් කියලා ගත්තේ බරණ iPhone. ඒ කියන්නේ 15 නේ. 15 වලට කලින් iPhone එකක් මට රෙකෝඩින් වලට සෙට් වුණොත් එහෙම කියලා කෝපටත් ඒක ගත්තේ. මේක ටිකක් ගන්න අනිත් ඒවාට වඩා වැඩි. අනිත් පැත්තට තනි එක විතරක් ඒවත් තියෙනවා. ඒතර මම පොඩ්කාස්ට් එහෙම කරන නිසා දෙකම ගත්තේ. අනිත් පැත්තට මේ කේස් එක නැතුව මේක කේස් එක කියලා කියන්නේ මේක charge කරගන්න පුළුවන් මේ කේස් එකෙන්. ඒක නැතුව ගන්නත් පුළුවන්. එතකොට ඒ ස්පෙක්ස් අනුව ගණන් වෙනස් වෙනවා. මම මේක ගත්ත තැන ප්‍රයිස් ඒ ටික දාන්නම්. අපි ඉස්සෙල්ලාම බලමු මේකේ ඩීටේල්ස් ටික. ඉංග්‍රීසි වලින් මේ තියෙනවා මෙතන මේ 10.5 grams තමයි weight එක කියලා. මේකේ මේ සම්පූර්ණ මේක ගන්න රේඩියස් එක 100 meters කියලා තියෙනවා. ඒතර මේ charging case එකෙන් 36 hours වල battery life එක ගන්න පුළුවන් කියලා කියන ඉතින් ඒක වටිනවා. omnidirectional ඒ කියන්නේ අර direction හැම එකම මෙයා ගන්නවා කියන එක. අනිත් එක මම ඔයාලට පෙන්නනවා මේ noise cancellation කියන එක. මේක ගොඩක් වටිනවා. මොකද නැත්නම් අපි දැන් CapCut එකකින් වගේ edit කරද්දී noise cancellation එක ඔයගොල්ලෝ දැන් දන්නවා pro එකට යන්න වෙනවා. ඒක නිසා noise cancellation මේකෙම තියෙන කෙනෙක්ට දැන් අතරම මම CapCut එකේ pro එකට යන ප්‍රධාන හේතුවක් වුණේ noise cancellation මේ දැන් pro එකේ තියෙන නිසා. එතකොට කෙනෙක්ට මේක තිබ්බොත් එහෙම pro එකට යන්න නැතුව මම ඉස්සරහට මම බලනවා pro එක අයින් කරගන්න. මේක මම තාම ලොක්කොට යූස් කරන්න පටන් ගත්තේ නැති නිසා යූස් කරද්දී noise cancellation එක හොඳ නැහැ. එතකොට ඒ details ටික තියෙනවා. iPhone වලට support කියලා තියෙනවා. මම මේක store එකේදී open කරා, ඒක check කරා. iPhone වලට වැඩමින් ගැටලුවක් නැහැ. අපි මේක unbox කරගමු. විදියට ඉලුදා පැකට් එක තියෙනවා. මෙතන paperworks ටික තියෙනවා. පොඩි pouch එකක් තියෙනවා මේක cute ලස්සනයි. ඊට පස්සේ Bluetooth එන්නේ මේ පොඩ්ඩට ගන්න. මේකට ඉස්සරහට තියෙනවා මේක ඇතුලේ මයික් දෙක තියෙනවා. ඊට පස්සේ එතකොට මේ තියෙන්නේ C අර ඒ කියන්නේ දැන් ඔයගොල්ලෝ වීඩියෝ කරන ෆෝන් එකට ගහන්නේ ඒකේ තියෙන පෝට් එක C එකක් නම් මේක ගහලා තමයි මේකෙන් එකක් නැත්නම් දෙකක් පාවිච්චි කරලා රෙකෝඩින් එක කරන්නේ. ඒතර ඔයාගේ ෆෝන් එක 15 වලට කලින් iPhone එකක් නම් එහෙම මොකද 15 ඊට පස්සේ දැන් type C එන්නේ. එහෙමනම් එහෙම මේක නෙවෙයි ලයිට්නින් එක කරලා තමයි මේකෙන් එකක් නැත්නම් දෙකක් පාවිච්චි කරලා වැඩේ කරන්නේ. ඒතකොට මේකේ අර මේ වටේ අර කව එක තියෙන නිසා අර හුලං ඉතින් අර ගාලෙන් සද්දේ පොඩ්ඩක් කන්ට්‍රෝල් වීමක් වෙනවා. ඊට පස්සේ වැඩේ කරන්නේ මෙහෙමයි. දැන් මේකේ මම හිතන තනියම මම කරන වීඩියෝ එක කියලා මෙතෙන්ට ක්ලික් කරගත්තා. මම මේ ෆෝන් එක type C ෆෝන් එක මේක මෙතෙන්ට ගැහුවා. ගහලා මේ
වොයිස් එක දැන් වීඩියෝ කෝල් කරපුවාම එහෙම මේකෙන් තමයි මේ ෆෝන් එකේ මයික් එකෙන් නෙවෙයි මේ මයික් එකෙන් තමයි රෙකෝඩ් වෙන්නේ. එතකොට ඒකේ මම චෙක් කරලා බැලුවා මේ හොඳ ක්වොලිටි එකක් තියෙනවා ඇත්තටම. දැන් DJI එහෙම තියෙනවා මීට වඩා එක්ස්පෙන්සිව් ක්වොලිටි මේ මීට වඩා ක්වොලිටි එක වැඩි බ්‍රෑන්ඩ්ස්. හැබැයි මේක බෝය එක මම කලින් වයර්ඩ් එකක් පාවිච්චි කරලා තියෙනවා මේක ප්‍රශ්නයක් නෑ මගේ බජට් එකට මැච් වෙන්නේ මේකම. බජට් එක ඔයාලට කියන්නම්. මේක ලෝන් ප්‍රෙස් කරලා මෙතන ඔන් කරන්නේ මෙන්න මෙතන තමයි මේ NR කියලා තියෙන්නේ. ඔයාලට පේනවා ඇති noise reduction කියන එක. මේක ඔන් කරාට පස්සේ මම අර කිව්වේ noise එක reduce වෙනවා. background noises අපේ voice එකට මේ concentrate වෙනවා. ඒක වාසිය. එතකොට ওই විදිහට තමයි product එකේ review එක වෙන්නේ. මේක අතට දැම්මම පස්සේ මේක මේ charge වෙනවා. එතනින් තමයි මේ මේක මෙයාව charge කරන්නේ. ඒ කියන්නේ power bank එක ඔය කියන එක. මේක පොඩි අවුලක් තියෙන මේ කොහොම මේ මේවා කරද්දි මේක චුරුදර ගාලා හෙල්ලෙන්නේ. ඒ කියන්නේ සද්ද නැති වෙන්න මේවා කරා නම් මේ හොඳයි කියලා මඩි හිතෙනවා. මේකනේ වෙන මේක දැම්මම පස්සේ ඒ හෙල්ලෙන එක එනවා. හරි ඔය විදිහට තමයි ප්‍රොඩක්ට් එක මම මේ ගත්ත තැන ඔයගොල්ලෝ හැමෝම දාන්න කැමරා LT එක. එතකොට මේකේ අනිත් ස්ටෝර් එකට නැතුව මම මේක ගත්තේ ඉතින් අර ඔතෙන්ටිසිටි එක කිසිම මේ ඔරිජිනල් ප්‍රොඩක්ට් ඔක්කොම කිසිම එකක් නැහැ. ඉතින් අනිත් ඒවාට වඩා පොඩ්ඩක් ගාණ වැඩි ගතියක් තියෙනවා. මේක මම ගත්තේ මෙතන 2 year warranty එකක් හම්බ වෙනවා. 23500කට තමයි ගත්තේ. Thank you.